ನೆಲನಾಮದವನೇವನ ರುವಿನಾಮ ಕುಮರಿ ನುಯಮೀ නුවරටමා නොයමි වටිනාකම් රකිමි සියුළඟ මා පෙම් පුරමි දනිමි පෙරත් බව හුරු දනිමි තව ඉන්න හිතෙනව ඔබම මතමා පිටවා. හායි ඔන්න මං අදත් අලුත් වීඩියෝ එකක් ඔයත් එක්ක ෂෙයා කරගන්න යන්නේ. ඉතින් අද අරගෙන ආවේ මගේ පාඩම් වැඩ වෙන්නේ කොහොමද කියලා. හරි අද මැයි 19 වෙනිදා මම කලින් දවසේ පාඩම් කරලා මේ මේසෙ හදාගන්න නැතුව එහෙම්ම නිදාගෙන මං මේ වීඩියෝ එක ඔයත් එක්ක ඊයේ ෂෙයා කරගත්තා. ඒක මම ෂෙයා කරගත්තේ ෂෝට් වීඩියෝ එකක් විදිහට. ඒක මගේ TikTok එකෙන් ඔයාලා බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න සුපුරුදු පරිදි අපේ පෝසුත් මේසෙ. ඊට පස්සේ මම කරන දෙයක් තමයි අර හැමදාම කරනා වගේ gratitude journal එක දින එක. ඊට පස්සේ මගේ කෝප එකත් බීලා එතකොට මම යශෝදරා කවි සමහර දවස් උදේ අහනවා නැත්නම් affirmation අහනවා. එතකොට මගේ උදේ වෙලාව මං ආසාව විදිහට පටන් ගන්න පුළුවන් නිසා. ඇත්තම කිව්වොත් දැන් මගේ කොණ්ඩේ කන්නම දෙයක් නැහැ. ඔය තියෙන්නේ ඔක්කොම එකට ගත්තන් පස්සේ කොණ්ඩේ යනවා ඉවරයක් නැහැ. ඔයාලගේ කොණ්ඩේ යනවට ඔයාලා කරන ට්‍රීට්මන්ට් මොනවාද? කොණ්ඩේ හොඳටම යන්න පටන් ගත්තේ මම 25 A level කරේ ෆස්ට් ෂයි එක මේ මගේ සෙකන්ඩ් ෂයි එක. එතකොට මුලින් පටන් ගත්තේ එක්සෑම් එකට මාස 3ක් විතර තියලා හොඳටම යන්න පටන් ගත්තා. මං හිතුවා එක්සෑම් ඉවරුනම් පස්සේ මේ යන එක අඩු වෙයි කියලා. හැබැයි ඊට පස්සේ එක්සෑම් වල චූටි කාලයක් තිබ්බනේ. ඒත් කොණ්ඩේ යන එක නතර වුණේ නැහැ. ඊට පස්සේ මම හරිම හොඳ වැඩක් කළා. ඊට පස්සේ මම මගේ කොණ්ඩේ දිගට තිබ්බනේ. ඒක කොට කරා. මං හිතුවා එතකොට හරි කොණ්ඩේ යන එක අඩු වෙයි කියලා. නෑ. ඒක තාමත් එමය තාමත් යනවා. දැන් හරිම චුට්ටයි කොණ්ඩේ තියෙන්නේ. හරිම මට දුකයි. මං අපරාධ කොණ්ඩේ කැපුවා කියලා දැන් පසුතැවෙන ගමන් තමයි මේ ඉන්නේ. ඊළඟට මට කලින් දවසේ තිබුණ රෙකෝඩින් එකක් බලා ගන්න. ඒක මම බලන ගමන් තමයි හිටියේ. මම කෝපි බොන්න මාර මාස කෙනෙක් නෙවෙයි කලින්. හැබැයි දැන් මට කෝපි එකක් නැතුව බෑ. මම කෝපි බොන්න පටන් ගත්තේ මට එක්සෑම් දවසට නිදිමත එනවා. එතකොට මට කෝපි එක බිව්වන් පස්සේ මගේ නිදිමත කොහෙන් ගියත් දන්නේ. ඒකෙන් පුරුදු වෙලා දැන් මට නැතුවම බැටයක් වෙලා. හරි. දැන් මම මේ පාර තමයි මගේ සෙකන්ඩ් ෂයි එක. මොකද මට ෆස්ට් ෂයි එකේ C3ක් තමයි තිබ්බේ. මගේ රෑන්ක් එක 630 ගාණක්. මට ගිය පාර රිසල්ට් අඩු වෙන්න ලොකුම හේතුව තමයි මම පේපර්ස් කරේ නෑ. පේපර්ස් හරිම අඩුවෙන් තමයි කරේ. ටයිමින් හදාගෙන නෙවෙයි මම එක්සෑම් එකට ගියේ. හැබැයි මම ඊට වඩා රිසල්ට් එකක් බලාපොරොත්තු වුණා. මං ඊට වඩා රිසල්ට් එකක් එයි කියලා. මොකද ඇත්තටම මං වැඩ කරා. මම වැඩ කරේ නැතුව හිටියේ නෑ. කොහොම හරි මං හිතන විදිහට මම පේපර්ස් කරේ නැති එක තමයි මට ලොකුවටම මගේ එක්සෑම් එකේ රිසල්ට් එක අඩු වෙන්න හේතු වුණේ. ඊට පස්සේ මං හිතාගත්තා මගේ රිසල්ට් ආවන් පස්සේ මේ පාර නම් එක්සෑම් එකට කෙලව ගන්නේ නෑ කියලා. මොකද මට හොඳට මතකයි එක්සෑම් ආපු දවසේ මට මාර විදියට දුකයි. මොකද මගේ ලොකුම හීනයක් තමයි කැම්පස් යනවා කියන එක. එතකොට ආපහු තව මාස 3ක් කල් ගියා. එතකොට මගේ වයස් කට්ටිය දැන් ඇප්ලිකේෂන් දාද්දි එහෙම හරි ආසයිනේ. ඒත් හිත හදාගත්තා. මොකද මාස 4ක් වගේ තමයි එතකොට එක්සෑම් එකට තිබ්බේ. මං හිතාගත්තා මේ පාර නම් හොඳට වැඩ කරලා මේ කොහොම හරි කැම්පස් යන්න ඕන කියලා. ඉතින් මං ඔයාලට කියන්න තියෙන්නේ පුළුවන් තරම් පේපර්ස් කරන්න. ඔයාලට තව මාස 3ක් තියෙනවා. මාස 3ක් කියන්නේ අපිට ලොකු වැඩ ගොඩක් කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා දැන් මොන මට්ටමේ හිටියත් ඔයාලට තව කාලයක් තියෙනවා. ඔයාලට ඒ හින්දා තාම එක්සෑම් එක අතාරින්න බෑ. ඔයාලට හෙට එක්සෑම් එක නම් ඔයාලට අද වෙලාවක් තියෙනවා. ඒ හින්දා තව මාස 3ක් තියෙනවා. අපිට පුළුවන් විදිහට පුළුවන් උපරිම මේ ටිකේ කැප කරොත් ඇත්තටම අපිට කැම්පස් යන්න පුළුවන්. ඉතින් මට ඔයාලා දෙන්න තියෙන හොඳ උපදෙස තමයි පේපරේ පාස් පේපර් කරන්න. සමහර වෙලාවට මට හිතෙන දෙයක් තමයි අනේ මට අපේ පූස් වෙන්න උනා නම් කියලා. මොකද එයා හැම වෙලෙම නිදි. මේ තමයි මම පාඩම් කරන අලුත් විදිය. ඒ කියන්නේ මම දැන් පාඩම් කරන්නේ සිලබස් එකත් එක්ක. ඔය සිලබස් එක PDF එක අරගෙන ඕකේ තියෙනවා
තුන්වෙනි තීරුවේ ඒකේ තියෙන්නේ මේ පාඩම ප්‍රශ්න විදිහට. එතකොට ඒක ඔය මම පෙන්නනවා වගේ ඔය දැන් සමූපකාර ව්‍යාපාර අර්ථ දක්වන්න කියන්නේ ඒක නිකන් ප්‍රශ්නයක් විදිහට තමයි තියෙන්නේ. එතකොට ඒ ප්‍රශ්නෙත් එක්ක අපි පාඩම් කරලා ගියන් පස්සේ අපිට උත්තර ලියලා පුරුදු වුණාන් පස්සේ අපිට පේපර් එක කරන්න ලේසියි. මොකද සමහර වෙලාවට ඒකෙන්ම අරගෙන පේපර්ස් කරන වෙලාවක් තියෙනවා. 25යි. දැන් මම හදන්නේ මම ක්ලාස් දැන් ඉවරුනේ. දැන් මම හදන්නේ ටයිම් ටේබල් එකක් හදාගන්න. නැත්නම් මම අර මොකද්ද මෙන්න මේ විදියට කරේ පේන්නේ. ඒ විදිහ කරලා මේ ටික වැඩිපුර වෙලාව නාස්ති වෙනවා. එහෙනම් මම හිතුවා ටයිම් ටේබල් එකක් හදලා බලන්න ඕනේ කියලා. ටයිම් ටේබල් එකත් වැඩ කරන්න කම්මැලි. ඉතින් මං ටයිම් ටේබල් එකත් හැදුවා. හැබැයි ඔක හැදුවට මට පහුවෙන්දා ටයිම් ටේබල් එකට කරන්න හම්බුන්නේ නැහැ. මොකද කියලා මං හේතුව කියන්නම්. ඒක මම vlog එකකින් ගේන්නම්. ඔයාලා මගේ channel එක අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. මේක තමයි ටයිම් ටේබල් එක. ඒකේ මේ ඔක්කොම පැය ටික පැය 15යි විනාඩි 30ක්. එතකොට මට vlog එකක් ගේන්න ඕන නිසා මම ඒක දාගත්තේ. පහේ ඉඳන් 6:00 වෙනකම් එඩිට් කරන්න, අප්ලෝඩ් කරන්න ඔක්කොම මේ ටික ඔක්කොම එඩිට් කරන්න බැරිනොත් අර බ්‍රේක් තියෙන ටයිම් ටිකේ තමයි කරන්න තියෙන්නේ. මේක සති දෙකකට විතර මේ ටයිම් ටේබල් එක මොකද එක දිගට කරගෙන යන කම්මැලි නිසා. මේක ඉතින් ඔයාලට වෙනස් කරගන්න පුළුවන්. මේ ඉතින් මට තියෙන ටයිම් ටේබල් එක ක්ලාස් නැති දවස්වල ඊට පස්සේ ඉතින් මම to do list එකත් හදාගෙනම තමයි නිදාගත්තේ. මේ මම පාන්දර 1ට විතර තමයි මේ to do list එක හදාගත්තේ. කොහොමද මම නිදාගත්තේ පාන්දර 2 විතර වුණා. 12:45යි. මම to do list එකත් හදාගත්තා. එතකොට මට නැගිටින්න තියෙන්නේ 5ට කොමාරි පැය 5ක් කිට්ටුවෙන් නිදාගන්න තියෙනවා. නැත්නම් මට ඔළුව රිදෙනවා. මට ඔය පැය 4 3 නිදාගෙන ඊළඟ දවස් හරියට වැඩ කරන්න හම්බෙන්නේ නැහැ. ඊළඟ දවසට කියන හිතන්න. කතා කරලා voice එක මොකක්ද වෙලා වගේ මේ නෑ කතා කරන්නේ ඒ වෙනවනේ. කොහොමද මම කාලසටහනක් හදාගෙන තියෙන්නේ. මම මේ දැන් කොහමයි පළවෙනි පාර හරියට කරගත්තා. නැත්නම් දෙවෙනි පාර කොහමද හරියට කරගන්න වෙනවා. මොඳ වැඩි මට. ඔහොන්සි අද දවසම වැඩ කරා. හෙට බදාදා. හෙට ක්ලාස් නැහැ. හෙට දවසම වැඩ කරන්න තියෙන්නේ. වැඩ ගොඩක් තියෙනවා මට කරගන්න. පේපර් කරලා තියෙනවා. ඊළඟ මම දැන් මෙතන රස් කරලා නිදා ගන්න යනවා. ඔයාලා මගේ channel එක subscribe කරන්න, TikTok එකත් follow කරන්න. සමහරට මේක normal video එකක් විතර upload වෙයි, සමහර වෙලාවට short video එකක් විතර upload වෙයි මම දන්නේ නැහැ. හරි එහෙනම් thank you. මේ video එක බලවට එහෙනම්